ඉකොනොමි එක පැත්තෙන් ගත්තට පස්සේ ඔහුට විශාල වැරැද්දක් සිද්ධ වුණා. ඔහු අතින් විශාල වැරැද්දක් සිද්ධ වුණා. ඔහුගේ රජය අතින් විශාල වැරැද්දක් සිද්ධ වුණා. අවුරුදු 10කට වඩා පහුවෙලා හරි NPP ආණ්ඩුව මේ ඩිජිටයිසේෂන් ප්‍රොජෙක්ට් එක ඇක්සලරේට් කරන එක මෙන්න මේ කාරණාව නිසා ඉතාමත්ම වැදගත් ඒ වගේම ප්‍රශංසනීය කාරණයක්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දූර කාලය ඇතුලේ ඩොලර් බිලියන වලින් ගත්තොත් එහෙම 33ක් 34ක් විතර ලංකාවේ ණය බර වැඩි වෙනවා. අයිබෝන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2022 ආර්ථික අර්බුදය සම්බන්ධව. පහුගිය අවුරුදු 3-4 ගත්තොත් එහෙම ලංකාව ඇතුලේ මේ මාතෘකාව තරම් කතා වෙච්ච වෙන මාතෘකාවක් නැති තරම්. හැබැයි ඒ කතාබහ ඇතුලේ ඒ සිද්ධ වෙච්ච කතාබහ ඇතුලේ අපි පොඩි අඩුවක් දැක්කා. ඒ අඩුව තමයි කිසිම පාර්ශවයක් ඇත්තටම උත්සාහ කරේ නැහැ 2005 ඉඳන් 2022 අර්බුදයේ ඇති වෙනකම් පැවති ආණ්ඩු කරපු හරි දේවල් මොනවද වැරදි දේවල් මොනවද කියලා විශ්ලේෂණාත්මකව ජනතාව හමුවේ තබන්න. එහෙම නැත්නම් කතිකාවතක් ගොඩනගන්න. අපි හිතුවා මේ අඩුව පුරවන්න. විශ්ලේෂණාත්මකව ගණන් මිමි එක්ක දත්ත එක්ක අපි හිතුවා 2005 ඉඳන් 2022 දක්වා පැවති ආණ්ඩු කරපු හරි දේවල් මොනවද වැරදි දේවල් මොනවද ඒ වැරදි දේවල් කොහොමද මේ 2022 ආර්ථික අර්බුදය සඳහා බලපෑවේ කියන කාරණාව සම්බන්ධව විශ්ලේෂණාත්මක අදහස් දැක්වීමක් කරන්න ආරාධනා කරනවා ඔබටත් මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න කියලා. අපි එපිසෝඩ් 3ක් හරි 4ක් හරි මේ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එපිසෝඩ් එක විදියට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2005 ඉඳන් 2014 වෙනකන් පැවති මහින්ද රාජපක්ෂ යුගයේ සිද්ධ වෙච්ච හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද ඒ නරක දේවල් කොහොමද මේ 2022 ආර්ථික අර්බුදයට බලපෑවේ කියන කාරණාව සම්බන්ධව. ඊට පස්සේ දෙවෙනි එපිසෝඩ් එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන්. තුන්වෙනි එපිසෝඩ් එකේ අපි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හතරවෙනි එපිසෝඩ් එකෙන් මේ යුග තුනම සම්බන්ධව සාරාංශයක්. ඔවුන් කරපු හොඳ දේවල් මොනවද? වැරදි දේවල් මොනවද? මේ යුග තුනම කොහොමද ආර්ථික අර්බුදයට දායකත්වයක් දැක්ුවේ කියලා අපි සාරාංශයක් හතරවෙනි එපිසෝඩ් එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. 2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා ලංකාවේ විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. අපේ ප්‍රධාන සාකච්ඡාව පටන් ගන්න කලින් තව පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. මේ වීඩියෝ එක බලන ඔබට පෞද්ගලිකව දේශපාලන නැඹුරුවක් තියෙන්න පුළුවන්. සමබර සාකච්ඡාවක් කරන්න ඕන නිසා සමහර වෙලාවට අපිට ඔබ කැමති දේශපාලඥයෙක් සම්බන්ධව නෙගටිව් දේවල් එහෙම නැත්නම් ඍණාත්මක දේවල් කියන්න වෙයි. ඒ වගේම ඔබ අකමැති දේශපාලඥයෙක් සම්බන්ධව ඕ පක්ෂයක් සම්බන්ධව පොසිටිව් දේවල් එහෙම නැත්නම් ධනාත්මක දේවල් කියන්න වෙයි. ඒ වගේ අවස්ථාවලදී අපේ මේ උත්සාහය සම්බන්ධව නෙගටිව්ලි බලන්න එපා. ඍණාත්මකව බලන්න එපා. රට පැත්තෙන් ඉඳගෙන බලන්න. මොකද හේතුව අතීතයේ වෙච්ච වැරදි වලින් අපිට වැරදුනේ කොතනද කියලා හරියටම අඳුරගන්න පුළුවන් නම් දේශපාලනයෙන් තොරව අපිට රටක් විදියට වරදින්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. අපි හිතුවා මේ කාරණාවත් මතක් කරන්න ඕන අපේ ප්‍රධාන සාකච්ඡාව පටන් ගන්න කලින් කියලා. එහෙනම් අපේ ප්‍රධාන සාකච්ඡාවට අපි යමු. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ ඩොලර් බිලියන 24.41ක් විදියට. මේ ලෝක බැංකු දත්තවලට අනුව. මේ දත්ත සෑහෙන්න වැදගත්. ලංකාවේ අපිට පුරුදු නෑ මේ දත්ත දිහා බලලා දේවල් විශ්ලේෂණය කරන්න. ඒකම තමයි අපිට වැරදුනේ. ගොඩක් තැන්වල ඉතිහාසයේ ගොඩක් තැන්වල අපිට වැරදුනේ මේ දත්ත දිහා බලලා තීරණ නොගත්ත නිසා. ඒක නිසා දත්ත වැදගත්. ඒක නිසා ඔබගෙන් ඉල්ලා සිටිනවා පොඩ්ඩක් සංයමයෙන් මම මේ ඉදිරිපත් කරන දත්ත දිහා අවධානය යොමු කරන්න කියලා. GDP එක ගැන කතා කරලා මේ සාකච්ඡාව පටන් ගත්තේ මේ GDP එක කියලා කියන්නේ ඕනම රටකට සෑහෙන්න වැදගත් දෙයක්. මේ ග්ලෝබලයිසේෂන් එක ඇතුලේ එහෙම නැත්නම් මේ ගෝලීයකරණය වෙච්ච ලෝකය ඇතුලේ රටක් හොඳට කරනවද නැද්ද කියලා බලන ප්‍රධානම නිර්ණායකය තමයි GDP එක. එහෙම නැත්නම් දළ දේශීය නිෂ්පාදිතය. දළ දේශීය නිෂ්පාදිතය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා නම් හොඳ ශීඝ්‍රතාවයකින් වැඩි වෙනවා නම් ඕනම රටක් හොඳට කරනවා කියලා තමයි ලෝකයේ සාමාන්‍ය පිළිගැනීම. මේ ගෝලීයකරණය වෙච්ච ලෝකයේ සාමාන්‍ය පිළිගැනීම.
ආයිමත් හොඳට මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට ලංකාවේ GDP එක ඩොලර් බිලියන වලින් ගත්තොත් එහෙම 24.41යි ලෝක බැංකු දත්තවල හැටියට. තවත් නිර්ණායක කීපයක් 2005 වෙනකොට ලංකාවේ තිබ්බ නිර්ණායක කීපයක් මම ඔබට ඉදිරිපත් කරනවා දැන්. ඔබට මේ ටේබල් එකේ දිස් වෙන්නේ ඒ නිර්ණායක. 2005 අවුරුද්දේ ලංකාවේ රාජ්‍ය ආදායම තිබිලා තියෙනවා GDP එකට සාපේක්ෂව. එහෙම නැත්නම් දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 16.1ක්. ඒ වගේම debt to GDP ratio එක. එහෙම නැත්නම් සම්පූර්ණ රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව තිබිලා තියෙනවා 93.9ක්. ඒ වගේම තමයි බජට් ඩෙෆිසිට් එක. අයවැය හිඟය තිබිලා තියෙනවා දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.7ක් 8.7ක්. මේ රේෂෝස් තුන දිහා බැලුවට පස්සේ ඔබට පේන්නේ මොකද්ද? මේ හැම රේෂෝ එකක්ම මේ හැම පර්සන්ටේජ් එකක්ම ඇත්තටම ගණන් බලලා තියෙන්නේ දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව. ලංකාව දැන් ඉන්න IMF ප්‍රෝග්‍රෑම් එකේ අතිශය බහුතරයක් නිර්ණායක පදනම් වෙලා තියෙන්නේ දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ ප්‍රතිශත විදියට. ඒක නිසා මේ දල දේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ ඕනම රටකට මම අර කලින් කිව්වා වගේ සෑහෙන්න වැදගත් දෙයක්. මේ නිර්ණායක ටික හොඳට මතක තියාගන්න. ඒ වගේම මම තව නිර්ණායක දෙකක් ඔබට ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙද්දී තිබ්බ. ඒ තමයි ලංකාවේ total domestic debt. එහෙම නැත්නම් ලංකාවේ දේශීය ණය රජය සතුව තිබ්බ දේශීය ණය කොච්චරද? 2005 අවුරුද්ද වෙනකොට දේශීය ණය තිබිලා තියෙනවා ලංකාවේ රුපියල් වලින් බිලියන 1265ක්. එහෙම නැත්නම් රුපියල් ට්‍රිලියන 1.265ක්. ලංකාවේ විදේශීය ණය තිබිලා තියෙනවා ඩොලර් බිලියන වලින් 9.265ක්. මේ මම කියපු කාරණා 6 සෑහෙන්න වැදගත් කාරණා 6ක් ඕනම ඉකොනොමි එකක පර්ෆෝමන්ස් එක ගැන කතා කරද්දී. ලෝකේ න්‍යායක් තියෙනවා මාස්ට්‍රිච්ට්ස් ප්‍රොසීජර් කියලා. මේ මාස්ට්‍රිච්ට්ස් ප්‍රොසීජර් එකට අනුව හොඳයි සම්මත ආර්ථිකයක් ගත්තොත් එහෙම මේ debt to GDP ratio එක එහෙම නැත්නම් රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 60ක් හෝ ඊට අඩු වෙන්න ඕන. බජට් ඩෙෆිසිට් එක එහෙම නැත්නම් අයවැය පරතරය අයවැය හිඟය GDP එකට සාපේක්ෂව එහෙම නැත්නම් දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 3%කට වඩා අඩු වේ යුතුයි කියන කාරණාව තමයි මාස්ට්‍රිච්ට්ස් න්‍යායයෙන් මාස්ට්‍රිච්ට්ස් ප්‍රොසීජර් එකෙන් පැහැදිලි කරන්නේ. එතකොට 2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙනකොට debt to GDP ratio එක 60කට වඩා වැඩි. ඒක 93ක් වගේ සෑහෙන ලොකු අගයක් තිබිලා තියෙනවා. budget deficit as a percentage of GDP එහෙම නැත්නම් අයවැය හිඟය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට ගත්තට පස්සේ 8.7ක් වෙලා තියෙනවා. මේ මාස්ට්‍රිච්ට්ස් න්‍යායට අනුව මේ අගේ 3%කට වඩා අඩු වෙන්න ඕන හොඳ ඉකොනොමි එකක් තියෙන රටක. මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ 60 සහ 3% කියන අගයන් දෙක සපුරාලන රටවල් ලෝකේ තියෙන්නේ බොහොම පොඩ්ඩයි. ඒක නිසා මාස්ට්‍රිච්ට්ස් න්‍යායයේ මෙහෙම දෙයක්ත් කියනවා. රාජ්‍ය ණය දල්දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට ගත්තට පස්සේ 90කට වඩා අඩු වුණා නම් ඇති කියන කාරණාවත් මේ මාස්ට්‍රිච්ට්ස් න්‍යායයේ කියනවා. ඒ වගේම බජට් ඩෙෆිසිට් එක එහෙම නැත්නම් රජයේ අයවැය හිඟය දල්දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 5% හෝ ඊට අඩු වුණත් කමක් නැහැ කියලා මේ මාස්ට්‍රිච්ට්ස් න්‍යාය කියනවා. හැබැයි ඊටත් වඩා වැඩිනේ මේ 93 සහ 8.7 කියන එක. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට හම්බෙන්නේ 2005 අවුරුද්දේ අයිඩියල් ඉකොනොමි එකක් නෙවෙයි. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ අපි මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට ලංකාවේ යුද්ධෙකුත් තිබුණා. ඒතකොට බොහොම චැලෙන්ජින් පීරියඩ් එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එන්නේ. ඊට පස්සේ 2009 යුද්ධ ඉවර වෙනවා. ඊට පස්සේ 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයෙන් පහ වෙනවා. එතකොට මේ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයෙන් පහ වෙද්දී අපි අර කතා කරපු නිර්ණායක වලට මොනවද වෙන්න ඇත්තේ? අනේ කාරණාව සම්බන්ධව තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2014 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ලෝක බැංකු දත්තවල හැටියට ලංකාවේ GDP එක
එහෙම නැත්නම් දල දේශීය නිෂ්පාදිතය 2005 ඩොලර් බිලියන 24.41ක ඉඳලා 2014 දෙසැම්බර් 31 වෙනකොට ඩොලර් බිලියන වලින් 82.53ක් වෙලා තියෙනවා. මේක අති විශාල වැඩිවීමක්. අති විශාල ආර්ථික වර්ධනයක්. ලංකාවේ debt to GDP ratio එක එහෙම නැත්නම් රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට ගත්තට පස්සේ 70.7කට 93 ඉඳලා අඩු වෙලා තියෙනවා. ඒ වගේම අයවැය හිඟය GDP එකට සාපේක්ෂව ගත්තට පස්සේ 8.7 ඉඳලා 5.7 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ණය ගත්තට පස්සේ රුපියල් ණය එහෙම නැත්නම් දේශීය ණය ගත්තොත් එහෙම වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 4277ක් දක්වා. 2005 කීයක් තිබ්බේ? රුපියල් බිලියන 1265ක් විතර. මේ අගේ වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 4277ක් දක්වා. ඩොලර් වලින් තියෙන ණය එහෙම නැත්නම් මේ ෆොරින් ඩෙට් කියන එක වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන 9.265ක ඉඳලා ඩොලර් බිලියන 20.6ක් දක්වා. මේ රුපියල් වලින් ගත්ත ණය ඩොලර් වලට කන්වර්ට් කරොත් එහෙම 2014 දෙසැම්බර් 31 වෙනකොට සාමාන්‍යයෙන් ඩොලර් රේට් එක තිබ්බේ රුපියල් වලින් ගත්තට පස්සේ රුපියල් 131ක් විතර. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා එනකොට තිබ්බ රුපියල් ණය ප්‍රමාණය තමයි රුපියල් බිලියන 1265. යනකොට 4277යි. 4277න් 1265ක් අඩු කරාම එන අගය තමයි 3012. 3012 131කින් බෙදුවට පස්සේ සාමාන්‍යයෙන් 22ක් විතර එනවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා යනකොට ඩොලර් ණය තිබිලා තියෙනවා. විදේශ ණය තිබිලා තියෙනවා ඩොලර් බිලියන 26.6ක්. එනකොට 9.265 බිලියන. එතකොට 26.6 අඩු කිරීම 9.265 කියන්නේ බිලියන 11ක් විතර. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දූර කාලය ඇතුලේ ඩොලර් බිලියන වලින් ගත්තොත් එහෙම 33ක් 34ක් විතර ලංකාවේ ණය බර වැඩි වෙලා තියෙනවා. ඩොලර් බිලියන 34ක් විතර ණය බර වැඩි වෙලා තියෙනවා. GDP එක කොච්චර ග්‍රෝ වෙලා තියෙනවා. මේකත් ඉතාමත් වැදගත් සාධකයක්. GDP එක යනකොට 82යි. එනකොට 24යි. එතකොට 82 අඩු කිරීම 24 කියන්නේ 58යි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දූර කාලය ඇතුලේ GDP එක ග්‍රෝ වෙලා තියෙනවා ඩොලර් බිලියන 58කින්. ණය බර කොච්චරද වැඩි වෙලා තියෙන්නේ? 33කින්. සාමාන්‍ය න්‍යායක් තියෙනවා. GDP growth එක ණය බර වැඩි වෙන රේට් එකට වඩා වැඩි නම් ඒක හොඳ ඉකොනොමි එකක් කියලා. ඒක හොඳ ඉකොනොමි එකක් කියලා. එතකොට අපිට හිතන්න පුළුවන් නේද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දූර කාලය ඇතුලේ ඉකොනොමි එක කියන එක හොඳට කරලා කියලා. ඒ පැත්තෙන් බැලුවට පස්සේ ඒ කියන්නේ මේ GDP එකයි debt pile එකයි එහෙම නැත්නම් මේ ණය බරයි දෙක ගත්තට පස්සේ සංසන්දනය කරාට පස්සේ ඇත්තටම ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දූර කාලය ඇතුළත ඔහු ණය අරගෙන පැහැදිලි සංවර්ධනයක් පැහැදිලි ආර්ථික වර්ධනයක් රට ඇතුලේ කරලා තියෙනවා. මේ ගෝලීයකරණය වෙච්ච ලෝකයක් ඇතුලේ ආර්ථික වර්ධනය කියන්නේ සෑහෙන වැදගත් සාධකයක්. මේ ආර්ථික වර්ධනය සඳහා ගොඩක් රටවල් පාවිච්චි කරන ප්‍රධානම මෙවලම තමයි ණය කියන්නේ. එතකොට ඔහු ණය අරගෙන පැහැදිලි ආර්ථික වර්ධනයක් රටට අත් කරලා දීලා තියෙනවා. ඒ පැත්තෙන් බැලුවට පස්සේ මහින්ද රාජපක්ෂ යුගය කියලා කියන්නේ මෑත කාලීනව ඉතාමත්ම හොඳ යුගයක්. හරි. අපි ඒක එහෙමම තියලා තව කාරණාවක් දිහාවට අවධානය යොමු කරමු. ඒ තමයි ලංකාවේ එක්ස්ටර්නල් සෙක්ටර් පර්ෆෝමන්ස් එක දිහාවට. මොකද මේ එක්ස්ටර්නල් සෙක්ටර් පර්ෆෝමන්ස් එක කියලා කියන්නේ? එක්ස්ටර්නල් සෙක්ටර් පර්ෆෝමන්ස් එක කියලා කියන්නේ සරලවම ලංකාවට ඩොලර් ලැබෙන සහ ලංකාවෙන් ඩොලර් යන විදිය. 2005 අවුරුද්ද ගත්තට පස්සේ ලංකාවේ මේ ප්‍රධාන ක්ෂේත්‍රවලින් ඩොලර් ලැබෙන ක්ෂේත්‍රවලින් ලංකාවට ඩොලර් ආදායමක් සම්පූර්ණ ඩොලර් ආදායමක් ලැබිලා තියෙනවා ඩොලර් බිලියන වලින් ගත්තට පස්සේ 9.891ක්. මෙතෙන්දි වැඩිපුරම මේ ආදායමට කන්ට්‍රිබියුෂන් එකක් කරලා තියෙන්නේ ෆොරින් රෙමිටන්සස්. ඒ කියන්නේ මිනිස්සු රට ගිහිල්ලා එවන සල්ලි. ඒ වගේම ලංකාවේ විදේශ සංචිත තිබිලා තියෙනවා ඩොලර් බිලියන වලින් 2.73ක්. ඩොලර් බිලියන 2.73ක්.
2014 වෙද්දී මේ අගයන් අඩු වෙන්නේ නැද්ද වැඩි වෙන්නේ නැද්ද? 2014 දෙසැම්බර් 31 වෙනකොට 2014 අවුරුද්ද වෙනකොට ලංකාවේ මේ විදේශ විනිමය ලැබෙන ප්‍රමාණය ඩොලර් බිලියන 9ක ඉඳලා ඩොලර් බිලියන 23.936ක් දක්වා වැඩි කරගන්න මහින්ද රාජපක්ෂ රජය සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාල සීමාව ඇතුලේ ලංකාවේ ඩොලර් විදියට ලැබෙන ආදායම අවුරුද්දකට ඩොලර් බිලියන 14කට වඩා වර්ධනය කරන්න. අවුරුදු 9ක් ඇතුළත ඔහුගේ රජය සමත් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඔෆිෂල් රිසර්ව්ස් ඩොලර් බිලියන 2.73ක ඉඳලා ඩොලර් බිලියන 8.2ක් දක්වා වර්ධනය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රජය සමත් වෙලා තියෙනවා. එතකොට ලංකාවේ එක්ස්ටර්නල් සෙක්ටර් පර්ෆෝමන්ස් එක ගත්තත් මහින්ද රාජපක්ෂ යුගයේ සුවිශේෂී විදියට වර්ධනය වෙලා තියෙනවා. මෙතනදී ශේෂ්ත්‍ර කීපයක් සම්බන්ධව අපි ඇත්තටම කතා නොකරම බෑ. එකක් තමයි ෆොරින් රෙමිටන්සස් සම්බන්ධව. එහෙම නැත්නම් විදේශ ප්‍රේෂණ සම්බන්ධව. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට ලංකාවේ විදේශ ප්‍රේෂණ ලංකාවට විදේශ ප්‍රේෂණ ලැබිලා තියෙන්නේ ඩොලර් බිලියන 1.8ක් විතර. මේ අගේ 2014 වෙනකොට ඩොලර් බිලියන 7කට ළඟා කරවන්න 7ක් කරවන්න ඇත්තටම මහින්ද රාජපක්ෂ රජය සමත් වෙලා තියෙනවා. ඒ වගේම 2005 අවුරුද්දේ ටුවරිසම් වලින් ලංකාවට ලැබිලා තියෙන ඩොලර් බිලියන 339ක් වගේ ආදායමක්. 2014 අවුරුද්දේ මේ අගය ඩොලර් බිලියන 2.4කට වඩා වැඩි කරන්න මහින්ද රාජපක්ෂ රජය සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඇග්‍රිකල්චර් එක්ස්පෝර්ට්ස් ඩොලර් බිලියන 2.7ක් දක්වා වැඩි කරන්න ඔහු සමත් වෙලා තියෙනවා 1.1 විතර ඉඳලා. ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝර්ට්ස් ගත්තොත් එහෙම ඩොලර් බිලියන 4.9ක විතර ඉඳලා ඩොලර් බිලියන 8.2ක් පමණ දක්වා වර්ධනය කරන්න ඔහු සමත් වෙලා තියෙනවා. එතකොට මම මේ කියපු කාරණාත් එක්ක ඔබට හිතෙන්නේ මොකක්ද? එක්ස්ටර්නල් සෙක්ටර් පර්ෆෝමන්ස් එක පැත්තෙනුත් හොඳටම කරලා නම් ඒ වගේම ඉකොනොමික් ග්‍රෝත් එක පැත්තෙනුත් හොඳටම කරලා නම් ඒ කියන්නේ ඇත්තටම ඉකොනොමික් ග්‍රෝත් රේට් එක ඩෙට් පයිල් එක එහෙම නැත්නම් රාජ්‍ය ණය වැඩි වෙන ප්‍රමාණයට සාපේක්ෂව ගොඩක් වැඩි නම් මම කියවනේ ඩොලර් බිලියන 58ක් ඔහුගේ දුර කාලය ඇතුළත GDP එකට ඇඩ් කරලා තියෙනවා. හැබැයි රාජ්‍ය ණය වැඩි වෙලා තියෙන ඩොලර් බිලියන 33ක් 34ක් වගේ. එතකොට ඔහු ඒ පැත්තට හොඳටම කරලා තියෙනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ 2022 ආර්ථික අර්බුදයට ඔහුගේ දායකත්වයක් නැහැ කියලාද? නැහැ. ඔහුට එක තැනක් ඉකොනොමි එක පැත්තෙන් ගත්තට පස්සේ ඔහුට විශාල වැරැද්දක් සිද්ධ වුණා. ඔහු අතින් විශාල වැරැද්දක් සිද්ධ වුණා. ඔහුගේ රජය අතින් විශාල වැරැද්දක් සිද්ධ වුණා. මම වීඩියෝ එක පටන් ගනිද්දිම 2005 ගැන කතා කරද්දි එක පැරාමීටර් එකක් ගැන කිව්වා. ඒ තමයි government revenue as a percentage of GDP. එහෙම නැත්නම් රාජ්‍ය ආදායම GDP එකේ ප්‍රතිශතයක් විදියට කොච්චරද කියන කාරණාව. 2005 අවුරුද්දේ මේ අගය 16.1ක් විදියට තමයි තිබිලා තියෙන්නේ. ඔබ හිතන්නේ මේ අගය 2014 වෙද්දී වැඩි වෙන්නේ නැද්ද අඩු වෙන්නේ නැද්ද? 2014 වෙද්දී මේ අගය අතිශයින් අඩු වෙලා තියෙනවා. මේ අගය ඇත්තටම 11.5ක් දක්වා 2014 වෙද්දී අඩු වෙලා තියෙනවා. මේක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට වැරදිච්ච ප්‍රධානම තැන. අපි ණය ගන්න ඕන. වර්ධනය සඳහා ණය ගන්න ඕන. හැබැයි විශේෂයෙන්ම මේ දේශීය ණය සම්බන්ධව කතා කරද්දී දේශීය ණය ගෙවීමේ හැකියාව ආණ්ඩුවක වර්ධනය වෙන්නේ ගොඩක්ම වෙලාවට ආණ්ඩුවේ ආදායම මේ ණයත් එක්ක වැඩි වෙනවා නම් විතරයි. අපි එක්ස්ටර්නල් සෙක්ටර් පර්ෆෝමන්ස් එක ගැන කතා කරානේ. ඇත්තටම මහින්ද රාජපක්ෂගේ කාල සීමාව ඇතුළත ඩොලර් ආදායම on average ඩොලර් බිලියන 1.4කින් 1.5කින් විතර අවුරුද්දකට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් ආදායම වැඩි වෙලා තියෙනවා හැමතිස්සෙම. හැබැයි ආණ්ඩුවේ රුපියල් ආදායම ඊට සාපේක්ෂව වැඩි වෙලා නැහැ. ඒකට හොඳම නිර්ණායකයක් තමයි මේ ගවර්න්මන්ට් රෙවෙනියු එක. මහින්ද රාජපක්ෂගේ දුර කාලයේ ඇතුළත වැඩි විය යුතු ශීඝ්‍රතාවයෙන් වැඩි වෙලා නැහැ. සාමාන්‍යයෙන් මේ ගවර්න්මන්ට් රෙවෙනියු as a percentage of GDP කියන එක මොන වගේ මට්ටමක තියෙන්න ඕනද? පෝලන්තය, තායිලන්තය, ඉන්දියාව වගේ ශීඝ්‍රයෙන් දියුණු වෙන රටවල් දිහා බැලුවට පස්සේ අපිට හිතන්න පුළුවන් මේ අගේ 20%කට වඩා වැඩි වුණා නම් හොඳයි කියලා. එහෙම උපකල්පනය කරලා. ඒ කියන්නේ 20% හොඳයි කියන තැන ඉඳලා
අපි පොඩි ගණනය කිරීමක් කරමු. 2014 දෙසැම්බර් 31 වෙනකොට ලංකාවේ ආණ්ඩුවේ ආදායම තිබිලා තියෙනවා රුපියල් බිලියන 1204ක්. රුපියල් බිලියන 1204ක් තිබිලා තියෙනවා ලංකාවේ ආණ්ඩුවේ ආදායම. ආණ්ඩුවේ වියදම කීයක් තිබිලා තියෙනවද? ආණ්ඩුවේ වියදම තිබිලා තියෙනවා රුපියල් බිලියන වලින් ගත්තට පස්සේ 1795ක්. ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායමට වඩා ආණ්ඩුවේ වියදම රුපියල් බිලියන වලින් ගත්තොත් එහෙම 591කට ආසන්න ප්‍රමාණයක්ම වැඩි. ආණ්ඩුව ඇත්තටම වියදම් කරලා තියෙන්නේ ණය වෙලා. 2014 වෙනකොට කොච්චර ප්‍රමාණයක් ණය වෙලාද? 2014 අවුරුද්දේ රුපියල් බිලියන වලින් ගත්තට පස්සේ 591ක් ණය වෙලා තමයි ආණ්ඩුව තමන්ගේ වියදම් කරලා තියෙන්නේ. එමත් ගත්තොත් එහෙම වියදම රුපියල් බිලියන 1795ක් විතර තිබිලා තියෙනවා. ආදායම රුපියල් බිලියන වලින් 1204යි. මේ 1204 කියන්නේ GDP එකේ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට මම කලින් කිව්වා වගේ 11.5ක්. ලංකාවේ GDP එක 2014 අවුරුද්දේ මහ බැංකු වාර්තාවල හැටියට රුපියල් බිලියන වලින් ගත්තොත් එහෙම 10448ක්. ඔබ 1204 10448න් බෙදලා බලන්න. හරියටම 11.5ක් එනවා. මම කලින් කිව්වනේ මේ සීග්‍රීන් දියුණු වෙන රටවල් වල මේ 11.5 විදියට තිබ්බ අගය 120ක් හෝ ඊට වැඩි වගේ අගයන් වල තියෙන්නේ කියලා. අපි දැන් බලමු ගාන හදලා 2014 වෙනකොට ලංකාවේ government revenue as a percentage of GDP 20ක් තිබ්බනම් රාජ්‍ය ආදායම කොච්චරද කියලා. ඒ කියන්නේ මම කිව්ව GDP එක 10448යි 10448න් 20ක් කියන්නේ කීයද? රුපියල් බිලියන වලින් 2089ක්. රුපියල් බිලියන වලින් 2089. එතකොට මහින්ද රාජපක්ෂ සමත් වුණා නම් රාජ්‍ය ආදායමත් GDP එකේ growth එකට සාපේක්ෂව වැඩි කරගන්න හරි විදියට බදු අය කරගෙන ඔය 120 සීමාව කරා මහින්ද රාජපක්ෂගේ රජයට 2014 වෙද්දී යන්න තිබුණා. එහෙම වුණා නම් රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම බොහෝ විට වැඩි නොවී තියෙන තත්වයක ශ්‍රී ලංකාව තියෙන්න තිබුණා 2014 වෙද්දී. මහින්ද රාජපක්ෂට වැරදුනේ ඔන්න ඔතන. මෙහෙම න්‍යායක් තියෙනවා. GDP එක grow වෙන එක සෑහෙන්න හොඳයි. මේ GDP එක grow වෙනවත් එක්කම ආණ්ඩුව සමත් වෙන්න ඕන ඒ growth එක නිසා වැඩි වෙන්නට නියමිත බදු ආදායමත් කාර්යක්ෂමව එකතු කරගන්න. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමත් වුණේ නැහැ ඒ බදු ආදායම එකතු කරගන්න. ඒ බදු ආදායම එකතු කර ගැනීම සඳහා කරන්න ඕන key projects මහින්ද රාජපක්ෂ රජය මන්දගාමීව කරේ. උදාහරණයක් විදියට digitization project එක මහින්ද රාජපක්ෂ රජයට ඇත්තටම accelerate කරලා කරන්න තිබුණා. එහෙම වුණා නම් මේ බදු ආදායම වැඩි වෙන ආර්ථිකයේ ප්‍රසාරණය වෙන ආර්ථිකයේ නිසා රජයට අයවිය යුතු බදු ආදායම කාර්යක්ෂමව අය කරගන්න මහින්ද රාජපක්ෂ රජයට තිබුණා. එහෙම වුණා නම් මහින්ද රාජපක්ෂ රජයට මේ වෙච්ච වැරද්ද මේ වෙච්ච මේ ආර්ථිකමය පැත්තෙන් මේ වෙච්ච වැරද්දත් ෆික්ස් කරන්න හැකියාව තිබුණා. අවුරුදු 10කට වඩා පහු වෙලා හරි NPP ආණ්ඩුව මේ ඩිජිටයිසේෂන් ප්‍රොජෙක්ට් එක ඇක්සලරේට් කරන එක මෙන්න මේ කාරණාව නිසා ඉතාමත්ම වැදගත් ඒ වගේම ප්‍රශංසනීය කාරණයක්. මහින්ද රාජපක්ෂට කරප්ෂන් ඇලිගේෂන්ස් තියෙනවා. මහින්ද රාජපක්ෂට පොලිටිකල් ෆ්‍රන්ට් එකේ වෙන ඇලිගේෂන්ස් තියෙනවා. ඉකොනොමි එක පැත්තෙන් එක්ස්ටර්නල් සෙක්ටර් එකත් හොඳටම කරද්දි ෆිස්කල් සෙක්ටර් එකේ ගොඩක් ඒරියාස් වල හොඳටම කරද්දි මහින්ද රාජපක්ෂට වැරදුන තැන තමයි ගවර්න්මන්ට් රෙවෙනියු කලෙක්ෂන් කියන එක. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ ගවර්න්මන්ට් රෙවෙනියු කලෙක්ෂන් එක සෑහෙන්න ඉන්එෆිෂන්ට්ලි සිද්ධ වුණේ. ඔහු ඒක නොකරපු එක ඇත්තටම මේජර් මිස්ටේක් එකක්. ඒක මේජර් මිස්ටේක් එකක්. විශේෂයෙන්ම ඒ ගවර්න්මන්ට් රෙවෙනියු එක අඩුවීම නිසා ගවර්න්මන්ට් එකට ලැබෙන්න ඕන රෙවෙනියු එක අඩුවීම නිසා ගවර්න්මන්ට් එකේ රුපියල් ණය ප්‍රමාණය සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගවර්න්මන්ට් එකට මේ රුපියල් ණය ගෙවීම සම්බන්ධව තියෙන හැකියාව ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා 2014 අග වෙද්දී. යහපාලන ආණ්ඩුව බලයට එන්නෙම ඔන්න ඔය ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මේ ෆිස්කල් සෙක්ටර් එකේ තියෙන මේ රෙවෙනියු එක සහ එක්ස්පෙන්ඩිචර් එක අතර ප්‍රශ්නේ
විසඳනවා කියන පොරොන්දුව මිනිස්සුන්ට දීලා. ඒ මහින්ද රාජපක්ෂට වැරදිච්ච තැන පාවිච්චි කරලා තමයි ඔවුන්ගේ කැම්පේන් එක කරන්නේ. ඒක ෆික්ස් කරනවා, ඒක විසඳනවා කියන පොරොන්දුව දීලා තමයි යහපාලන ආණ්ඩුව 2015 බලයට එන්නේ. ඉතින් සාරාංශයක් විදියට ගත්තට පස්සේ මම ටේබල් එකක දක්වන්නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ආර්ථිකමය වශයෙන් සිද්ධ වෙච්ච කාරණාව. මෙන්න මේ ටේබල් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඔහු ඇත්තටම පැරාමීටර්ස් ගොඩක් efficiently ඉස්සරහට ගෙනියන්න සමත් වුණා. විශේෂයෙන්ම debt to GDP ratio එක. විශේෂයෙන්ම budget deficit as a percentage of GDP. ඒ වගේම external sector performance එක ඔහු සෑහෙන්න හොඳට වර්ධනය කරා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ external sector එකේ එහෙම නැත්නම් ඩොලර් ලැබෙන ආදායම හැම අවුරුද්දකම වාගේ ඩොලර් බිලියන 1.4කින් 1.5කින් වගේ වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙනකොට මේ external sector performance එක පැත්තෙන් ගත්තට පස්සේ මහින්ද රාජපක්ෂ රජය මෑත කාලීන රජයන් අතරින් හොඳම රජය කියලා මට බය නැතුව කියන්න පුළුවන්. හැබැයි මහින්ද රාජපක්ෂට වැරදුනා එක තැන. ඒ තමයි government revenue as a percentage of GDP. ඒක ප්‍රධානම වැරැද්දක්. ඒ වැරැද්ද ඇත්තටම මේ 2022 ආර්ථික අර්බුදය සඳහා ප්‍රධාන දායකත්වයක් සැපයීම. ඕක තමයි මහින්ද රාජපක්ෂට වැරදිච්ච තැන. ඊට අමතරව මම ආයි කිව්වා මේ කරප්ෂන් සම්බන්ධව මහින්ද රාජපක්ෂට ඇඟිල්ල දික් වෙනවා. ඒ සම්බන්ධව මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. මම කාරණා කතා කරේ මේ ඉකොනොමික් පර්ෆෝමන්ස් එක පැත්තෙන්. ඉතින් ඉකොනොමික් පර්ෆෝමන්ස් එක පැත්තෙන් ෆ්‍රාන්ස් ගොඩක හොඳටම කරපු මහින්ද රාජපක්ෂට එක තැනක් වැරදුනා. මම ඉන්ඩස්ට්‍රියල් පොලිසි එක ගැනත් මෙතෙන්දි කතා කරන්නේ නැහැ. මම ටෝටලිම ෆෝකස් කරේ ඉකොනොමික් පැරාමීටර්ස් පැත්තට. ඔබ මොකද හිතන්නේ අද කරපු සාකච්ඡාව සම්බන්ධව? මේ සාකච්ඡාවත් එක්ක ඔබ එකගද? ඇත්තටම එකග වෙන්න ඕනේ නැහැ. මොනවා හරි ඕල්ටර්නේටිව් අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකේ කියන්න. අපි ඒක ගැනත් සාකච්ඡා කරමු. මොකද අපි හැමෝම මේ වගේ ඩිස්කෂන්ස් වලින් තමයි ඉස්සරහට යන්න ඕන. මොකද මේ දේවල් වලින් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. අද NPP ආණ්ඩුව වේවා ඉස්සරහට පත් වෙන ආණ්ඩුවක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ government revenue as a percentage of GDP කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. ලංකාවට natural resources නැහැ. ඒ කියන්නේ තෙල් අරවමේව නැහැ. ගල් අඟුරු නැහැ. ඔස්ට්‍රේලියාවට වගේ. තෙල් නැහැ සෞදියට වගේ. එතකොට government එකට ප්‍රධාන වශයෙන්ම ආදායම් ලැබෙන මාර්ගය තමයි බදු. එතකොට බදු කියන එක efficiently එකතු කරගෙන මම විශ්වාස කරනවා මේ අගේ 120ට වඩා වැඩි කරගන්න එක government revenue as a percentage of GDP කියන එක 120කට වඩා වැඩි කරගන්න එක අඩුම ගානේ ඊළඟ අවුරුදු 5-10 ඇතුළතවත් සෑහෙන්න important කියලා. ඉතින් ඕක තමයි අද සාකච්ඡාවේ අවසානය. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේදී යහපාලන ආණ්ඩුව කරපු හොඳ දේවල් සහ නරක දේවල් සම්බන්ධව ඉකොනොමි එක සම්බන්ධයෙන් ඉකොනොමි එක සම්බන්ධයෙන් කරපු හොඳ දේවල් සහ නරක දේවල් සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝ එකෙන් ඔබ හමු වෙන්නේ බලාපොරොත්තු වෙමින් අද අපි සමු ගන්නවා. ඔබට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.